යන්නේ සැන්ඩ්විච්. ඒකට අවශ්‍ය වෙනවා බීලුණු, තක්කාලි, සලාද, බිත්තර, මොසරැලේ චීස්, ලුණු, ගම්බිස්, පාන්. අපි අපේ සැන්ඩ්විච් එකට උඩින් තක්කාලි තියාගන්න. අපි අපේ බීලුණු ගෙඩිය හරියට කපාගෙන මෙතන තියාගන්න. ඔන්න අපි තියාගත්තා. අපි සැන්ඩ්විච් එකට උඩින් හොඳට ගැලගෙන සලාද කොලයක් තියාගන්න. දැන් තමයි අපිට මොසරැලා චීස් එක ඕනේ. එයා අයිදින් අපි චීස් කෑල්ල තියාගන්න. බැදුණු බිත්තරයක් අපි හරියට තියාගන්න. අපිට සෝස් චුට්ටක් ඕනේ වෙනවා. අපි සෝස් චුට්ටක් මේක උඩට සැන්ඩ්විච් එක උඩට දාගන්න. සෝස් දාගෙන ඒක උඩින් ලුණු ගම්මිරිස් දාගන්නවා. ඒක උඩින් අපි පෙත්තක් තියාගන්න. අපි ඔන්න අපේ සැන්ඩ්විච් එක හදාගෙන ඉවරයි. අපි මේක කපා ගන්න. ලස්සනයි. ඔයාලා අපේ YouTube channel එක subscribe කරන්න. මතක ඇතුවේ මේක මතක් තියාගෙන මේ වගේම එකක් හදන්න.